බිම් සැකසීම මගින් පසෙහි එක සවිවරතාව හා දෘශ්‍ය ඝනත්වය යන දෙකම වැඩි වේ. දෙක දෘශ්‍ය ඝනත්වය හා වාතනය යන දෙකම වැඩි වේ. තුන සවිවරතාව හා ශුද්‍රජීවී ගහණය යන දෙකම වැඩි වේ. හතර දෘශ්‍ය ඝනත්වය වැඩි වන අතර ශුද්‍රජීවී ගහණය අඩු වේ. පහ ශුද්‍රජීවී ගහණය වැඩි වන අතර වාතනය අඩු වේ. මේ වගේ ප්‍රශ්නවලදී අපි එක වචනයක් අරගෙන ඒ වචනේ නිවැරදිතාවය බලලා පිළිතුරු ඉවත් කර ගැනීම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මෙතනදී මුලින්ම තියෙන වචනේ සවිවරතාව. සවිවරතාව කියන්නේ පසේ පිහිටන අවකාශ ප්‍රමාණය. එතකොට අවකාශ ප්‍රතිශතයක් විදිහට අපිට දක්වන්න පුළුවන් මුළු පසේ. එතකොට මේ අවකාශ ප්‍රමාණය වැඩි නම් සවිවරතාව වැඩි. අවකාශ ප්‍රමාණය අඩුයි නම් සවිවරතාව අඩුයි. බිම් සැකසීමේදී බිම් සකස් කිරීමේදී පසේ සවිවරතාව වැඩි වෙනවා. මොකද අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. බිම් සකස් කිරීමේදී පස බුරුල් වෙනවා කියන්නේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට පළවෙනි පිළිතුරේදී කියන්නේ සවිවරතාවය වැඩි වෙනවා කියලානේ. එතකොට ඒ පිළිතුර අපිට ඉවත් කරගන්න බෑ. දෙවෙනි පිළිතුරේදී කියනවා දෘශ්‍ය. එතනදී සවිවරතාව ගැන අදහසක් නැහැ. ආය හතරවෙනි පිළිතුරෙත් සවිවරතාවය ගැන අදහසක් නැහැ. පස්වෙනි පිළිතුරෙත් සවිවරතාවය ගැන අදහසක් නැහැ. එහෙනම් ඊළඟට බලන්න ඕනේ දෘශ්‍ය ඝනත්වය ගැන. ඔයාලා මෙතනදී මේක මතක තියාගන්න. සවිවරතාවයයි දෘශ්‍ය ඝනත්වයයි අතර තියෙන්නේ එකිනෙකට විරුද්ධ සම්බන්ධතාවයක්. සවිවරතාවය වැඩි වෙනකොට දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. ඒකට කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එතකොට සවිවරතාවය අඩු වෙනකොට දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. සවිවරතාවය වැඩි වෙනකොට දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ? දෘශ්‍ය ඝනත්වය කියන්නේ වැඩි වෙනවා කියන්නේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියන්නේ පසේ තියෙන අවකාශ ප්‍රමාණය අඩු වෙනවා කියලා. අඩු වෙන එකට මිම්මක්. එතකොට ඒක නිසා තමයි සවිවරතාවයයි දෘශ්‍ය ඝනත්වයයි අතර මං කිව්වේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට මේ සවිවරතාවය වැඩි වෙනවා නම් දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා නම් සවිවරතාවය වැඩි වෙනවා. එහෙනම් සවිවරතාවය දැන් වැඩිවීමක් මේ වෙනවා කිව්වේ බිම් සකස් කිරීමේදී. එහෙනම් අනිවාර්යයෙන්ම දෘශ්‍ය ඝනත්වය අඩු වෙන්න ඕනි. එහෙනම් පළවෙනි පිළිතුරේදී දෙකම වැඩි වෙනවා කියන එක අපිට ඉවත් කරගන්න පුළුවන්. පළවෙනි පිළිතුර. දෙවෙනි එකේදී දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක වැරදි. දෙකත් ඉවත් කරත හැකි. ඊට පස්සේ හතරවෙනි පිළිතුරේදී කියනවා දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියලා. එතකොට ඒකත් වැරදි. තුන්වෙනි එකේදී දෘශ්‍ය ඝනත්වය ගැන අදහසක් නැහැ. හැබැයි ඒකේ සවිවරතාවය ගැන අදහසක් තිබිලා තියෙනවා. සවිවරතාවය වැඩි වෙනවා කියලා තියෙනවා. එතකොට ඒක ඉවත් කරගන්න බෑ. ඊට පස්සේ අපි බලනවා ශුද්‍රජීවී ගහණය කියන එක. ශුද්‍රජීවී ගහණය කියන එක වැඩි වෙනවා. මොකද වැඩි වෙන්නේ සවිවරතාවය වැඩි වෙනකොට අවකාශ ප්‍රමාණය වැඩි වෙනකොට හොඳට ඔක්සිජන් ලැබෙනවා පසට. පසේ අවකාශ ප්‍රමාණය වැඩි නිසා පසට හොඳට ඔක්සිජන් ලැබෙනවා. පස වාතනය වෙනවා. ඒක නිසා ස්වායු ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් සවිවරතාවය වැඩි වෙනවා ශුද්‍රජීවී ගහණයත් වැඩි වෙනවා කියලා. එහෙනම් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට මෙතනදී අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි පිළිතුරේදී වාතනය අඩු වෙනවා කියලා තියෙනවා. වාතනය අඩු වෙන්නේ නැහැ. වාතනය වැඩි වෙනවා. එහෙනම් අවසානයේදී නිවැරදි පිළිතුර අපිට අඳුර ගන්න පුළුවන් වුණා තුන්වෙනි පිළිතුර.